සුබ දවසක් සියලුම දෙනාට. අද මිස්ටර් ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් නාලිකාවෙන් කතා කරන්නේ දීර්ඝ කළ සදාකාලික අබලතාවයේ සම්බන්ධව. ඒ කියන්නේ ජීවිත රක්ෂණයක් ගත්තොත් එහෙම ඒකේ අතිරේක ආවරණයක් වෙච්ච permanent disability benefit එක සම්බන්ධව. permanent disability benefit එක කොහොමද රක්ෂණ ආයතනයක් නිර්වචනය කරන්නේ? ඒක ඇක්සිඩන්ටල් වෙන්න පුළුවන්, නැත්නම් සික්නස් වෙන්න පුළුවන්, ඔය වගේ දේවල් තියෙනවා. ඔය අවස්ථා දෙකෙන් මම අද කතා කරනවා අනතුරු නිසා ඇතිවන පූර්ණ අබලතාවය නිර්වචනය කරන්නේ කොහොමද කියන කාරණාව. පූර්ණ අබලතාවය නිර්වචනය කරන්නේ යම්කිසි හේතුවකින් පාරිභෝගිකයා අනතුරකට ලක් වෙලා දුෂ්‍යමාන වන තුවාල හේතුවෙන් ආදායමක් උපයා ගැනීමට නොහැකි වෙන්න ඕනේ. ඒකෙදි ආදායමක් රැකියාවක් හෝ වෘත්තියක් කරගන්න බැරි මට්ටමකට පත් වෙන්න ඕනේ. අනිත් දේ තමයි ඩිසේබිලිටි එකක් වුණ ගමන් රක්ෂණ ආයතනය මාස 3ක කාලයක් නැත්නම් දින 90ක කාලයක් ගන්නවා මේක ප්‍රකෘතිතාවයකට පත් වෙන්න පුළුවන් දෙයක්ද කියන එක බලන්න. ඒ බැලුමට පස්සේ පාරිභෝගිකයා පූර්ණ අබලතාවයකට ලක් වෙලා නම් ඒ පාරිභෝගිකයා අරන් තියෙන පූර්ණ අබලතා ප්‍රතිලාභය එයාට මන්ත්ලි allowance එකක් විදියට උදාහරණයක් විදියට ලක්ෂ 120ක් අරන් තියෙනවනම් එයාට මාස පතා රුපියල් ලක්ෂ ගානේ අවුරුදු 10ක් යනකම් ඒ ගෙවීම කරනවා. සමහර රක්ෂණ ආයතන වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒ දැනගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි ඩිසේබිලිටි බෙනිෆිට් එකක් වුණාම මාස පතා තමයි ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙන වැදගත්ම කාරණාව පාරිභෝගිකයා මේ රක්ෂණ ඔප්පුවට ගෙවපු සියලු වියදම් මෙතනින් නතර කරලා ඒක කන්ටිනියු කරන්නේ අදාළ රක්ෂණ ආයතනයේ විසින්. ඉතින් අපේ පාරිභෝගිකයෝ කරන සරල නෙමෙයි ලොකු වැරද්දක් තියෙනවා. ඒක තමයි ජීවිත රක්ෂණයක් ගත්තාම සමහර වෙලාවට ඩිසේබිලිටි බෙනිෆිට් එක ගැන හුඟක් ඉෆෙක්ට් එකක් දාන්නේ නැහැ. හැබැයි ඩිසේබිලිටි බෙනිෆිට් එක ජීවත් වෙලා ඉන්න කාලෙදි ලබා ගන්න පුළුවන් හොඳ ආවරණයක්. ඒ වගේම තමයි මෙතනින් තවත් දෙයක් තමයි මෙතන බැහැර කිරීම කිහිපයක් තියෙනවා. ඒ බැහැර කිරීම තමයි අපි යම්කිසි අවස්ථාවක අපි විසින්ම ඒ කියන්නේ තමා විසින්ම කරගත් තුවාල වලට ඇරෙන්න සියදි විනාශා ගැනීම. ඒ වගේම තමයි පාරිභෝගිකයා බීමත්ව හිටියොත් ඔය වගේ දේවල් වලදී පාරිභෝගිකයාට ඩිසේබිලිටි බෙනිෆිට් එකෙන් ක්ලේම් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක රක්ෂණ ආයතන වල තියෙන නීතියක්. ඒ වගේම තමයි මෙතන ලංකාව ඇතුළත රක්ෂණ සමාගමක ඔප්පු කිහිපයක් තිබ්බත් ලක්ෂ 300ක් වෙනකන් විතරයි සාමාන්‍යයෙන් ඩිසේබිලිටි බෙනිෆිට් එක ක්ලේම් කරන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණාව අපි හිතමු රක්ෂිතය නැත්නම් පාරිභෝගිකයා ඒ ඩිසේබිලිටි බෙනිෆිට් එක ගන්න කාලාතුරේදී අවුරුදු 10ක් විතර තියෙනකොට පස්වෙනි අවුරුද්දේදී පාරිභෝගිකයා මිය ගියොත් තව අවුරුදු 5ක් තියෙනවා ඩිසේබිලිටි බෙනිෆිට් එක ගෙවන්න. එතනදී අපි මරණ ප්‍රතිලාභයට ඒක ඉස්සරහට හම්බෙන්න තිබ්බ ඩිසේබිලිටි බෙනිෆිට් එකක් එකතු කරලා තමයි මරණ ප්‍රතිලාභය ගෙවන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් දැනගෙන රක්ෂණයක් ගන්නකොට ඩිසේබිලිටි බෙනිෆිට් එක ගැන ලොකු ඉෆෙක්ට් එකක් දෙන්න ඔබ විතරක් නෙමෙයි ඔබේ පවුලත් සතුටින් තියන්න පුළුවන් මේ දේවල් හරියට දැනගෙන ඔබ ලබා ගත්තට පස්සේ. එහෙනම් තවත් වීඩියෝකින් ඔබව දැනුවත් කරන්න මිස්ටර් ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් ආයි වටින වීඩියෝකින් හම්බෙන්න මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තවත් අයගේ රක්ෂණ සාක්ෂරතාවය වැඩි කරන්න.